යාළුවනේ ඔයගොල්ලෝ අද සාදරයෙන් පිළිගන්නවා කෙන්සලාවි මගේ YouTube channel එකට. යාළුවනේ අද යන්නේ මේ අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා DC බස් ගේම් එකට මේ බස් ස්කින් දාගන්න. ඉතින් ඔයගොල්ලෝ මම කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට ඉක්මනින්ම විනාඩියෙන් බස් ස්කින් එකක් දාගන්න විදිය. ඔයගොල්ලෝ මෙතනට ගියාම මෙහෙම පෙන්නනවා. ඒක කරන්න කලින් යාළුවනේ ඔයාලා බෑක් වෙලා Play Store එකට යන්න යාළුවනේ. Play Store එකට ගිහිල්ලා ෆයිල් මැනේජර් කියන එක සර්ච් කරගන්න යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ ඇප් එකක් එයි. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මම නම් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ යාළුවනේ. ඊට පස්සේ ඕපන් දෙන්න. ඕපන් දුන්නා මේ විදිහට ඇප් එක ඇස්සට යනවා යාළුවනේ. තාම යනවා පොඩ්ඩක් ඉන්න යාළුවනේ පරක්කුයි. මෙහෙම ගියාට පස්සේ යාළුවනේ මේ ඕගොල්ලෝ ඉස්සෙල්ලා ඇප් එකක් හදා ගන්න ඕනි. ඒ බස් ස්ක්‍රීන් ටික දාගන්න. ඒකන මේ 33ක් ඔබලා කරෙක්ට් ෆෝල්ඩර් කියලා තියෙන යාළුවනේ. අන්න ඒක ඔබලා ඔයාලා ඇප් එකට දාන නමක් ලියා ගන්න. ඊට පස්සේ යාළුවනේ මම නම් දාලා තියෙන්නේ බස් ස්ක්‍රීන් කියලා යාළුවනේ. බස් ස්ක්‍රීන් කියලා යාළුවෝ හදලා තියෙන්නේ. හරි යාළුවනේ ඊට පස්සේ එහෙම හදාගෙන ඕගොල්ලෝ මේ ඉමේජ් එකට යන්න. ඕගොල්ලන්ට වෙන කවුරු හරි බස් ස්ක්‍රීන් එකක් දැම්මොත් මේ WhatsApp ඉමේජ් කෙනෙක් ඔබන්න. මට නම් මගේ යාළුවෙක් ඉන්නවා තිනිරු කියලා. එයාව subscribe කරලා අල් කරලා තියාගන්න යාළුවනේ. එයාට ලක්ෂයට තව 40000යි තියෙන්නේ යාළුවනේ. 65යි කේ ගහලා තියෙන්නේ. එයාට සපෝට් එකක් දෙන්න මට සපෝට් එකක් දෙන්න. ඉතින් එයා තමයි මට නම් දැම්මේ. ඒකින්ද මම 15ට යනවා. ඔයගොල්ලන්ට අරගේ ෆයිල් මේ ගැලරිය තියෙනවා නම් මැසේජ් එනවා යාළුවනේ ගණන් ගන්න එපා. ගැලරිය තියෙනවා නම් උඩ තියෙනවා ගැලරි කියලා අන්න ඒකෙන් සර්ච් කරන් බලා ගන්න. යාළුවනේ මේ මම කැමති මේ බස් ස්ක්‍රීන් එකට ඊට පස්සේ මේ 33 ඔබලා කොපි කියන එක ඔබලා ඕගොල්ලෝ හදාගත්ත ෆයිල් එකේ නම හොයාගන්න යාළුවනේ. මම නම් හදාගත්තේ බස් ස්ක්‍රීන් කියලානේ. අන්න ඒක ඔබලා යාළුවනේ මේ පාස්ට් කියන එක ඔබන්න. එතකොට ඒක ඇඩ් වෙනවා යාළුවනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔහොම බෑක් වෙලා යාළුවනේ ඕගොල්ලෝ යන්න ඕන බස් ගේම් එකට. ගේම් එකට ගියාට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ මෙන්න මේ 33 ඔබලා උඩින් තියෙන ඇඩ් ලෙවල් කියන එක ඔබන්න. එතකොට ඔයාලට මේ හරියෙන් බ්‍රෝස් කියන එකේ තමයි ඔයාලට පළවෙනියටම තියෙන්නේ යාළුවනේ. ඉන්න පොඩ්ඩයි යාළුවනේ. ආයි ගේම් එකට යන්න ඕන මුල ඉඳලා. තව යන්නේ යාළුවනේ. යංකෝ අපි ගිහිල්ලාම ගියමු. ඉතින් යාළුවනේ මේ උඩ තියෙන ඇඩ් ලෙවල් කියන එක ඔබා ගන්න යාළුවනේ. එතකොට ඔයගොල්ලොන්ගේ ඇප් එකේ නම මෙතන සර්ච් කරලා ගන්න. මම දාගත්ත බස් ස්ක්‍රීන් කියලා. ඊට පස්සේ යාළුවනේ ඕගොල්ලෝ දාගත්ත බස් ස්ක්‍රීන් එකේ නම හොයාගෙන ලෝඩ් කියන එක දෙන්න. යාළුවනේ ඒක නෙවෙයි මගේ එක. ලෝඩ් කියන එක දෙන්න යාළුවනේ. අන්න මේ තමයි අර මම ඉස්සෙල්ලා ස්ක්‍රීන් එක දාගත්ත බස් ස්ක්‍රීන් එක යාළුවනේ. සුපිරි ඔයාලට ලස්සන ස්ක්‍රීන් දාගන්න පුළුවන් යාළුවනේ මේකේ. ඉතින් අපි මෙතනින් කැපෙනවා. බායි ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරලා අල් කරලා තියාගන්න. මගේ තවත් වීඩියෝ වැදගත් වෙන යාළුවනේ අපි යනවා. goodbye.